වඩල අනවතප්තයේ සත් බිම්බෝ පෙවුම තුසිත විමානේ පරසතු කොසොම සාදු වන්දිමේ මාගේ ගෞතම සමීද සසර ගමන දුක බව දැනගත්දා සසර පුරා පතිනිය හැරදා අතිර භවයේ සැනසුම් සුව සොයලා සමිඳුනිත් මුණා ඇසල පොහොයදා සුන්කල මරෝ බාල බිඳෙමින් වෙසගේ නිර්මල සම්බුදු බව ලැබ සමීදේ කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා හිමි නිර්වාණේ රුවන් කඳක් වන් රන්වන් සිරුර අඩවන්නෝ කරුණා පෙරදැස ලොවක් නිවාලන අමයොරෝ අදන දොහොත් තබා වඳිනෙමි මම සමීද පතකරන් පැහැසිරේ පතොල නෙත සිත සනසන සංසුන් ගමන ඉදේ කරනා සම්බුදු ගුණය සිහිකර වඳිනෙමි තිලොවග සමීද අටවන් දෙනෙතේ කරුණාදහරයි මිසදිටු අඳුරට දැල්වූ පහනයි මෙත් කරුණාවෙන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා ඉදිකරන ලද ඒ විහාර මන්දිරයේ ඒ සියලු කටයුතු ආරම්භ කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. දෙවිනුවරට දෙවිරුව වැඩමන්නේ මහදෙවොලක දෙවියන් වැඩ තේජස් ගුණ දස දෙස පතුරන්නේ බලති උපුල්වන් දෙවිසෙත් දෙන්නේ ඒකේන සත්‍ය වජ්ජේන හෝතු තේ ධර්මංගලං ඒකේන සත්‍ය වජ්ජේන හෝතු තේ ධර්මංගලං ඒකේන සත්‍ය වජ්ජේන හෝතු තේ ධර්මංගලං මහාභාවෝ නාතෝ විපාසබ්බ පානිලං පුරත්වා භවතෝ සම්පෝධි උත්තමං ඒකේන සත්‍ය වජ්ජේන හෝතු තේ ධර්මංගලං ජයන්තෝ බෝධි ආමෝලේ සත්‍යං මන්දිරංගනෝ එවං දුයංජෝ තෝලසුජවං රකිනා මහදේවී වන්නේ ශ්වේත තුරංග වාහන පිට ඉන්නේ
යසස් තේජ බාල ගුණ පතුරන්නේ දෙවිඳු පොල්වන් දෙවි වැඩ ඉන්නේ දෙවි නුවරට දෙවිරුව වැඩමන්නේ මහදෙවොලක දෙවියන් වැඩ ඉන්නේ තේජස් ගුණ දස දෙස පතුරන්නේ බලති උපුල්වන් දෙවි සෙත් දෙන්නේ මහබල ඇතේ උත්පල දෙවියන්නේ උත්පල වර්ණය රුව බබලන්නේ නෙත් තුල තේජස් බල උතුරන්නේ ලකබර රකිනා මහදේවී වන්නේ ශ්වේත තුරංග වාහන පිට ඉන්නේ නීල උපුල් පැහැයෙන් රැස් විහිදේ යසස් තේජ බාල ගුණ පතුරන්නේ දෙවිඳු පොල්වන් දෙවි වැඩ